හායි ගයිස්, ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝයක් කරාම ආවා. ඉතින් අද සිරිපාදේ වඳින්න තමයි ඉතින් යන්න හදන්නේ ගැම්මට. සිරිපාදේ වඳින්න අපි වෙනදා ඉතින් අර බස් එක මගේ පළවෙනි වීඩියෝ එකේ ඉතින් සිරිපාදේ ගියාට වැන්දේ නෑ. ඉතින් අද වඳින්නත් එක තමයි ඉතින් යන්නේ. එහෙනම් වීඩියෝ එකට යන් ස්ටාර්ට් කරලා ගමු. එහෙනම් ගැම්මට යන්න. ඉතින් අන්දගොස් තියෙනවා. ඉතින් සිරිපාදේ කන්දේ නගින්නත් තියෙනවා. ඉතින් අද දිග වීඩියෝ එකක්. ඉතින් මම වෙනද දැම්ම වීඩියෝ වලට වැඩි දිග වීඩියෝ එකක් කරනවා. ඉතින් මම වීඩියෝ තුනක් ඉතින් දැන් දාලා තියෙනවා. දැන්ට ඒ වීඩියෝ තුන මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මගේ ඉතින් කලින් වීඩියෝ දෙකකට ඉතින් 1k views කින් තිබ්බා, එකකට 2k views කින් තිබ්බා. ඉතින් මට සතුටුයි ඔයාලගේ ආදරය ගැන. ඉතින් මගේ පළවෙනි වීඩියෝ තුනට ඉතින් ඕමාරි views 4000ක් විතර ඉන්න තිබ්බ. ඔක්කොම බස් එක ඇප්ුණා ගයිස්. දැන් හයි එකේදී බස් එක ඇප්ුණා. තව පොඩ්ඩෙන් තවත් ඇප්ෙනවා. ඉතින් මම කියන්න ඕනේ ඉතින් DC ගේම් එක කියන්නේ ලංකාවේ හදපු සුපිරිම ගේම් එක කියලා ඉතින් කියන්න ඕනේ. සුපිරිම බස් ගේම් එක ඉතින් වෙන ගේම් නෙමෙයි, හොරර් ගේම් නෙමෙයි. සුපිරිම බස් ගේම් එක. ඉතින් මේ ගේම් එකේ ඉතින් ලස්සන පැති එහෙම ගොඩාරියක් තියෙනවා. ඉතින් මේ ගේම් එකේ හරියටම ඇත්ත වගේ හදපු ස්ථානක් තියෙනවා. ඉතින් සිරිපාදේම උඩට නගින්නත් තියෙනවා. ඉතින් ඒක මාරු වීඩියෝ එකක්. ඉතින් ඇත්තට වගේ නේද. ඉතින් සිරිපාදේ ගිහින් නැති අයට ඒක මාර අවස්ථාවක් කියන්න බල. ඉතින් මේ ගේම් එකේ දැන් එහෙනම් ඉතින් අපි බස් ගේම් එක ගැන කතා කරලා ඉවරයි. ඉතින් දැන් අපි වීඩියෝ එකට යනවා. ගයිස්, ඉතින් අපි සිරිපාදේට යන පාර දැම්මා. ඉතින් අපි සිරිපාදේ යන පාර තමයි ඉතින් මේ පාර පාටම ලස්සනයි. ඉතින් පාටම පරිසර ගතිය හොඳින් කියලා තියෙන. ඉතින් අපි සිරිපාදේට ගිහිල්ලා සෙට් වෙමු. ඉතින් අපි සිරිපාදේ ඉතින් පාකින් එකට ආව. ඉතින් අතන කොළ පාට කොටුවට දාන්න ඕනේ නැහැ. එතකොට ගේම් එකේ අපි රූට් එක ඉවර වෙනවා. ඉතින් දැන් අපි බෑගම අප්පෝ තව පොඩ්ඩේ ප්‍රපාතේ බැස්සා. ඉතින් අපි දැන් උඩට යන්න තමයි හදන්නේ. යම් ගෞතම සිරිපාදස්ථානයේ කියලා ඉතින් බෝඩ් එකක් ගහලා තියෙන විදිහ ලස්සනට ඒක ෆොටෝ එකක් ගහලා දැන් අපි යමු. ඉස්සෙල්ලාම යද්දිම හම්බ වෙනවා සීත කකුල. අතපටික පොඩ ගමු.
ඉතින් අපි දැන් හොදගෙන ඉවරලා ඉතින් යනවා ළමයි හැදෙන්නේ මොකද පොඩ්ඩක් තියෙන කාලා මොකද තියෙන්නේ ඉතින් ජීවන නෑ ඉතින් යන් අපි ඉස්සරහම වෙනවා සමන් දේවල් අපි වැඩි ඉතින් සාත් tapi kamu thank you jangan tinggal di kamar lagi amat ඊළඟට ගයිස් අපිට හම්බ වෙන්නේ මකර තොරණේ කොහොමද ඉතින් මකර තොරණේ ලස්සන ගෑමද මකර තොරණ බෝඩ් එක ගහලා තියෙනවා අපි දැන් මකර තොරණේ මෙතන ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ ජපන් සාමා චෛත්‍යයෙන් චෛත්‍යයට අදින්න යනවා අඬරකුත් යාලේ ඉතින් යමු තව ගොඩක් දුර ගියන ඉතින් අර උඩ තමයි ඉතින් සිරිපාද තියෙන්නේ යමු ඉතින් දැන් අපි සිරිපාදට මොකක්ද වාඩි වෙලා ඉන්නවත් තැනක් නැති ඉතින් දැන් යමු ඉතින් යමු උඩට මොනවා නැතත් ගයිස් මේක නම් සෙල්ලම් බඩු කඩ නම් තියෙන ඉතින් මේක ඔය වැඩි ඉතින් ගොඩක් කතරගම ඉතින් ගේම් එකේ කතරගම තියෙන ඉතින් කඩව පෙලි කුඩා ඉතින් කතරගම යන වීඩියෝ එකක් ඉතින් මම දාන්න ඉතින් මේ වීඩියෝ එකට පස්සේ දාන්න ඉතින් බලන්න ඉන්නවා ඔය විදිහකට මොකක්ද හම්බෙන්නේ ඔය ඉස්ට්‍රා මසාලා ඒතකොට යන්න බෑබයි ඉතින් ඉස්ට්‍රා මසාලා වගේ තමයි නිදා ගන්න ඉතින් දැන් උනම කට්ටිය ඇවිල්ලා හුස්ම ගන්න එහෙම සද්ද එහෙම ඇහෙනවා ඉතින් ඒව ගණන් ගන්න එපා ෆෝන් එකෙන් ඉතින් රෙකෝඩ් කරන්න ඒකයි අවුල ඉතින් ඊළඟට අපිට වෙන්නේ ගෙත්තම් පාහන ඉතින් ගෙත්තම් පාහනේ ඒ කියන්නේ ඉදිකට පාහනේ ගෙත්තම් පාහන කියන්නේ පළවෙනියට සිරිස් පාත යන එකේ ඔක ඉදිකටේ නූල දාලා ඇදගෙන යන්න ඕනේ ඒක තමයි ඉතින් සීරිතත් විදියට වෙනවා ඒක දී පාදේ වල දැන් අපිට වෙනා රතු අම්බලම ඒකත් රතු ඒ ගල්ද තමයි තියෙන්නේ ගල් වල තියෙන ඔන්න දැන් ඉතින් අපි යන් උඩට ඊළඟට නාම විද්දන්නේ ඉතින් යන් බලන්නකෝ මේ view එක පට්ටම ලස්සන view එකක් තියෙනවා ඉතින් මේ ගේම් එකේ වුණත් ඉතින් පට්ටම ලස්සන view එකක් තියෙනවා ඉර පායන හැටි ඉතින් කැමරට මේක හදලා තියෙනවා පියන් දැන් ආයෙ උඩට ඊළඟට මොකක්ද කමුණයි කණුවක් මොකක්ද ඇහැල කණුව කියලා ඉතින් ඒකත් බලවලින් අපි දැන් යන් උඩට සිරිපාදට යන්න ළඟ ඇති මේකයි වල හිතන්නේ ළඟ ඇතිද යන් ඉතින් බලන්න ඉතින් පායලා තියෙන ඉතින් කැමරට ඉතින් හදලා තියෙනවා මොකක්ද දැන් මේ උඩමළුවට තමයි ඇවිල්ලා තියෙන්නේ අපි දැන් නම් ළඟයි ඉතින් සිරිපාදේ ළඟටම ඇවිල්ලා ඉන්නක ළඟටම මේ ගණන් ගන්න එපා ඉතින් මේ පිරිත් එහෙම දාලා තියෙනවා ඒව ඇහෙනවද දන්නේ නැහැ ඉතින් ගණන් ගන්න එපා ඕන ඔය විනිත වැසින් කියලා බෝඩ් කාලා තියෙන ඉතින් හිතනවා දැන් ඔය ඉතින් අපි උඩමළුවට ආවා ගයිස් බලන්න උඩමළුව ඉතින් අපි වඳින්න යන්නේ ඉතින් එතලා ඉවරයි ඉතින් අපිට යන් ලස්සන ඉතින් උඩට තියෙන කැම්මට ඉතින් view එක තියෙනවා ඉතින් අපි දැන් යන් චුට්ටක් ඉතින් වටේ ඇවිදින්න කාන්ටාරේ ගහන්නත් තියෙනවා ඉතින් යන්න ඊට කලින් බලමු වටපිටාව චුට්ටක් ලස්සනයි ඉතින් ගයිස් මේ පැත්තන ඉතින් හට්ටට ලස්සනයි ආනතනේ මොනවද කරනවා ඉතින් අපි උයන් තියෙන ඉතින් කාන්ටාරේ දැන් කාන්ටාරේ ගහමු දෙකයි ඉතින් මම දෙපාරක් ඉතින් ඇවිල්ලා තියෙනවා සිරිපාද සින්ද දෙකක් ඇහුවා වැසිකිළිය තියෙනවා ඒ පැත්තේ මේ මොකක්ද මෙතන තියෙන්නේ කොප්පරාපාන ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්නත් අවශ්‍ය කරන්න එපා ඉතින් ඒ ගැන විස්තරයක් දන්නේ නැති අයට කියලා දෙන්න
මේ මොකක්ද දන්නේ නැහැ යම් මේ කට්ටිය ෆොටෝත් ගන්නවා එතනත් එක්කෙනෙක් ඉන්නවා ලස්සන ඉතින් view එකක් තියෙනවා මොනවා නැතත් දැන් ආයෙ උඩට යන්න බෑනේ ආයෙ වටින් යන්න ඔන්නෝම තමයි ඉතින් අද වීඩියෝ එකේ ඉන්නේ ඉතින් අද වීඩියෝ එක හොඳයි නේද ලයික් කරලා subscribe කරන්න channel එක අමතක ගන්න එපා ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් ගිහින් එන්නම් බයි